ආයිබෝවන් අද මනෝහර මයින්ඩ් තුලින් අපි කරන්න යන්නේ හරිම අපූර්ව පෞරුෂත්ව පරීක්ෂණයක්. මේ ස්ක්‍රීන් එකේ පේන රූප පහ දිහා හොඳින් බලන්න. ඔබ මේ 5 දෙනාගෙන් මුලින්ම තෝරගන්නේ කාවද? මේ 5 දෙනාගෙන් ඔබ වැඩිපුරම ආකර්ෂණය වෙන රූපය තෝරගන්න. ඔබේ ඒ තේරීමෙන් ඔබ ගැන කියවෙන සුවිශේෂී රහස් කීපයක් මම දැන් ඔයාලට කියන්නම්. ඔබ පළමු රූපේ තෝරාගත්තා නම් ඔබ ඊටාම විශ්වාසවන්ත සහ ස්වාධීන පුද්ගලයෙක්. ඔබ අලුත් අභියෝග වලට බය නැහැ. ඔබ ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී කලබල නොවි ඉවසීමෙන් කටයුතු කරන තමන්ගේ නිදහස ඉහළින්ම අගය කරන කෙනෙක්. ඔබ දෙවන රූපේ තෝරාගත්තා නම් ඔබ සමාජශීලී සහ මිත්‍රශීලී කෙනෙක්. ඔබ මිනිසුන් සමග ඉක්මනින් සම්බන්ධ වීමට දක්ෂයි. ඔබ බාහිර පෙනුමට වඩා කෙනෙකුගේ අවංකකමට සහ ගතිගුණ වලට මුල් තැන දෙන කෙනෙක්. ඔබ තෙවන රූපේ තෝරාගත්තා නම් ඔබ ටිකක් ලැජ්ජාශීලී සහ සංවේදී පුද්ගලයෙක්. ඔබ හරිම කරුණාවන්තයි. ඔබ කැමති ඔබේ සමීපතමයන් කිහිප දෙනෙක් සමග නිහඬව කාලය ගත කරන්නයි. ඔබ අනුන්ගේ සිත් නොරිදවා වැඩ කරන කෙනෙක්. ඔබ සිව්වන රූපේ තෝරාගත්තා නම් ඔබ ඊටාම අභිලාෂකාමී පුද්ගලයෙක්. ඔබ ජීවිතයේ ඉහළටම යන්න හීන දකින ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් කෙනෙක්. ඒ වගේම ඔබ ඕනෑම දෙයක් පිළිවෙලකට හා ලස්සනට තියනවාට ගොඩක් කැමතියි. ඔබ පස්වන රූපේ තෝරාගත්තා නම් ඔබ නිර්මාණශීලී සහ තමන්ගේම මතයක ඉන්න පුද්ගලයෙක්. ඔබ අන් අය කරන දේ අනුගමනය කරන්නේ නැහැ. ඔබටම ආවේනික වූ රටාවක් ඔබ සතුයි. ඔබ ඊටාම අවංක කෙනෙක්. ඉතින් ඔබ තෝරාගත්තේ කීවෙනි රූපයද? මේ විග්‍රහය ඔබේ චරිතයට කොච්චර ගැලපෙනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. තවත් මේ වගේ පෞරුෂත්ව පරීක්ෂණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.